අයිබෝන් කියලා පිළිගන්න බෙස් වැලි YouTube channel එකට. උසස් පෙළ ජීව විද්‍යාව අපි කතා කරගෙන ඉති සත්වාකාරය ක්‍රියාකාරීත්වය ඒකෙන් පොඩ්ඩක් මිදිලා දැන් මේ වීඩියෝ එක දාන්නේ වේදනාව සම්බන්ධව පොඩ්ඩක් කතා කරන්න. වේදනාව නැත්තම් පේන් එක කියන්නේ මොකක්ද කියලා සහ ඒ පිළිබඳව ටිකක් විස්තරාත්මකව කතා කරනවා. උසස් පෙළට එහා ගියපු ටිකක් තමයි මේකෙන් කතා කරන්නේ. ඒ හින්දා චුට්ටක් අවශ්‍යයි බලන්න. අවශ්‍ය නැති අය මේකෙන් වීඩියෝ එක බලන්න නැතුව ස්කිප් කරන්න එක ගැටලුවක් නැහැ. එතකොට වේදනාව ගැන කතා කරනකොට වේදනාව හැදෙන්නේ කොහොමද කියලා මුලින්ම අපි දැනගන්න ඕන. වේදනාවක් කියන්නේ මොකක්ද කියලා මුලින්ම දැනගන්නත් ඕන. වේදනාවක් කියන්නේ යම්කිසි කෙනෙක්ට හර්ට් නැත්නම් දරා ගන්න අපහසුයි අපහසුතාවයක් තියෙනවා කියලා කියනවා නම් එතන පේන් එකක් තියෙනවා කියලා අපි කියනවා. එහෙම නැත්නම් එයාගේ අපිට පේන්න ඩැමේජ් එකක් හෝ පේන් නැති ඩැමේජ් එකක් සිද්ධ වීමෙන් පටකවල ඇඟ ඇතුළට අපිට දැනෙන සෙන්සේෂන් එකක් අන්ප්ලසන්ට් සෙන්සේෂන් එකක් නැත්තම් අප්‍රසන්න නැත්තම් දරන්න කැමති නැති අකමැති ෆීලින් එකක් නැත්තම් සෙන්සේෂන් එකක් නැත්තම් හැඟීමක් තමයි මේ වේදනාව කියලා කියන්නේ. කවුරුත් කැමති නැහැ වේදනාවෙන් ඉන්න. එතකොට මේ වේදනාව අපි කන්ට්‍රෝල් කරන්න ඕන ක්‍රම තියෙනවා. ඒ ගැන අපි ඉස්සරහට කතා කරනවා. වේදනාව හැදෙන්නේ කොහොමද කියන තැන ඉඳන් වේදනාව වර්ගීකරණය ඊට පස්සේ වේදනාව සාමනය කරන ට්‍රීට්මන්ට් වගේ දේවල් ගැන මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට වේදනාව හැදෙන්න පාත්‍රය එකක් තියෙනවා. වේදනාව හැදෙන ක්‍රමයක් තියෙනවා. මෙතන මුලින්ම අපි ටිෂු එකක් ගත්තොත් එහෙම මේ ටිෂු එක නැත්නම් පටකය ඩැමේජ් වෙන්න ඕන. කටුවක් ඇනෙනවා කියලා හිතන්නකො මේ කටුව ඇනිලා තියෙන්නේ දැන්. එතකොට මෙතන මේ පටකේ අසලට හොඳ රුධිර සැපයීමක් ලැබෙනවා. ඩැමේජ් වුණාට පස්සේ රුධිර සැපයීම වැඩි වෙනවා කියලා අපි දන්නවනේ. ඒ රුධිර සැපයීමේ එක්ක තියෙනවා රුධිරයේ තියෙන කුඹසෛල කියලා જાතියක්. මහවක්ෂාණු જાතියක්. මහවක්ෂාණු දන්නවනේ. ඒ වගේ රුධිර සෛලයේ තියෙනවා කුඹසෛල කියලා જાතියක්. මේ කුඹසෛල වල තියෙනවා හිස්ටමින් ඊට පස්සේ ෆැක්ටර් P ඔය වගේ කෙමිකල්ස් වර්ග රාශියක් තියෙනවා මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන. එතකොට අන්නේ කෙමිකල්ස් රිලීස් වෙනවා මේ ඩැමේජ් එක වුණාට පස්සේ. එතකොට ඊට පස්සේ ප්‍රොස්ටාග්ලැන්ඩින් ෆැක්ටර් P මේ වගේ දේවල් රිලීස් වෙනවා මෙතනින්. එතකොට මෙතන තියෙනවා වේදනා සංවේදක නියුරෝන සෛල. වේදනා සංවේදක නියුරෝන සෛල තියෙනවා. මෙහෙම නිදහස් නර්ව් එන්ඩින් තියෙනවා. මේවට අපි කියනවා A ඩෙල්ටා සහ C ෆයිබර්ස් කියලා. මේ A ඩෙල්ටා කියන්නේ වේගයෙන් නැත්නම් ඇකියුට්ලි ඇතිවන පේන් එකක් අපිට දරා ගන්න සංවේදනය කරන්න තියෙන ස්නායුවන්ත. ඒ වගේම මේ C ෆයිබර්ස් කියලා කියන්නේ ක්‍රොනික් පේන් එකක් වර්ස්ට් වෙන නැත්නම් ඩයිනමික් පේන් එකක් ටික ටික වැඩි වෙන පේන් එකක් හඳුනා ගන්න තියෙන ෆයිබර්ස්. එතකොට මේ ස්නායුව මේකට අපි කියනවා ෆස්ට් ඕඩර් නියුරෝන් කියලා. ෆස්ට් ඕඩර් එයා තමයි ඉස්සෙල්ලාම හඳුනගන්නේ. එහෙම නැත්නම් ඒකට අපි කියනවා අපි සෙන්සරි නියුරෝන් කියලා. හඳුනා ගැනීමේ නියුරෝන් සංවේදක නියුරෝන්. ඊට පස්සේ මෙයා යන්නේ ගෙලින්ම සුසුම්නාවේ පිටිපස්සේ තියෙනවා ඩෝසල් හෝර්න් කියලා කෑල්ලක්. මෙතන මේ ගැන්ග්ලියම් හරහා තමයි යන්නේ. ඒවා මම අඳින්නේ නැහැ. එතකොට මේ ඩෝසල් හෝර්න් එකෙන් ඇතුළට ගිහිල්ලා මෙතන විශේෂ තැනක් මේකට කියන්නේ ඩෝසල් හෝර්න් කියලා. ඩෝසල් හෝර්න් ඒක විශේෂ කියලා අපි කියන්නම් ඉස්සරහට. ඊට පස්සේ ක්‍රොස් වෙනවා. දෙපැත්තට මාරු වෙනවා. මෙතනින් තමයි ඇසෙන්ඩින් පාත් එක පටන් ගන්නේ. මේකට අපි කියනවා සෙකන්ඩ් ඕඩර් නියුරෝන් කියලා. සෙකන්ඩ් ඕඩර් නියුරෝන් හැබැයි ඒකත් සංවේදක නියුරෝනයක්ම තමයි. නැත්නම් අපි ඒකට අතරමැදි නියුරෝන කියලා කියන්න පුළුවන්. අතරමැදි නියුරෝන. සංවේදක නෙවෙයි සෝරි. ඒක අතරමැදි නියුරෝන. ඊට පස්සේ මේක යනවා මොළයට. මොළයට යන්නේ මේ අතරමැදි නියුරෝනයෙන් ලබා ගන්න සිග්නල් වලින්. මේක ඉස්සෙල්ලාම යනවා හයිපොතැලමසට. හයිපොතැලමසෙන් හඳුනා ගන්නවා වේදනාවක් තියෙනවා කියලා. ඊට පස්සේ හයිපොතැලමස
මොළයේ කොටස් තුනකට මේක බෙදනවා. ඒකට අපි කියනවා කෝටෙක්ස්, ලිම්බික් සිස්ටම්, ඊට පස්සේ බ්‍රේන් ස්ටෙම් කියලා කොටස් තුනකට බෙදලා. බ්‍රේන් ස්ටෙම් එක මෙහෙ නෙවෙයි තියෙන්නේ. බ්‍රේන් ස්ටෙම් මෙතන. එතකොට මේක බ්‍රේන් ස්ටෙම් එකට බෙදනවා. මේ කොටස් තුනටම බෙදනවා. බෙදන්නේ හයිපොතැලමසෙන්. හයිපොතැලමසෙන් මේ සංවේදනය කරපු වේදනාව කොටස් තුනකට බෙදනවා. එතකොට මේ අපි මේක කතා කරනවා කොටස් තුනක් දැන් මෙතන තියෙනවානේ. මේකට අපි කියනවා පෙරිපරි. එතන සිද්ධ වෙච්ච කෙලවරේ සිද්ධ වෙච්ච තැනට අපි කියනවා පෙරිපරි කියලා. පෙරිපරල් වෙලා තියෙන්නේ මොනවද? පෙරිපරි. ඊට පස්සේ ස්පයිනල් කෝඩ්. මෙතන ස්පයිනල් කෝඩ්නේ. මේක බ්‍රේන්. අපි දන්නවා මේක මොළේ බ්‍රේන්. ඊට පස්සේ මෙතනට අහපව් එනවා ඩිසෙන්ඩින් පාත්වේ එකක්. ඒ කියන්නේ ඉස්සරහට කතා කරනවා ඩිසෙන්ඩින් පාත්වේ. මේකට අපි කියනවා මොඩියුලේෂන් කියලා. මොඩියුලේෂන් කියලා අපි ඒකට කියනවා මොඩියුලේෂන්. හරි. එතකොට මේ පෙරිපරි එකේදී මොකද වෙන්නේ? ස්පයිනල් කෝඩ් එකේදී මොකද වෙන්නේ? බ්‍රේන් එකේදී මොකද වෙන්නේ? මොඩියුලේෂන් එක මොකක්ද කියලා මම දැන් කතා කරන්න යන්නේ. එතකොට පෙරිපරි එකේදී අපි ඉස්සෙල්ලාම කතා කරනවා ඉන්ජරියක් වෙනවා. නැත්තම් මෙතන වෙනවා ඩැමේජ් එකක්. ඒ ඩැමේජ් එක නිසා කෙමිකල් රිලීස් වෙනවා කියලා අපි කතා කරා. ප්‍රොස්ටාග්ලැන්ඩින්, හිස්ටමින්, ෆැක්ටර් P වගේ දේවල් රිලීස් වෙනවා. ඊට පස්සේ මේවා ඇක්ටිවේට් වෙනවා. ෆැක්ටර් P වගේ දේවල් ඇක්ටිවේට් වෙනවා. ඇක්ටිවේට් වීමත් එක්ක මෙතන ජෙනරේට් වෙනවා වේදනා සිග්නල් එකක්. මේ මෙතන තියෙන නර්ව් ෆයිබර්ස් ස්ටිමියුලේට් වෙලා සිග්නල් එකක් ජෙනරේට් වෙනවා. ඒ සිග්නල් එක ජෙනරේට් වෙලා ඒක හඳුනා ගන්නවා. සිග්නල් එක ට්‍රාන්ස්මිටන් කරන්න යනවා. දැන් හඳුනාගත්ත සිග්නල් එක A ඩෙල්ටා සහ C ෆයිබර්ස් වලින් පෙරිපරල්දී සිද්ධ වෙන්නේ ඒ කතන්දර ටික. ඊට පස්සේ ස්පයිනල් කෝඩ් එකට ගියාට පස්සේ ඩෝසල් හෝන් එකෙන් ඇතුළට යනවා කියලා අපි කිව්වා. මේ ඩෝසල් හෝන් එකේදී ඩෝසල් හෝන් එක මෙතනට අපි කියනවා ෆස්ට් රිලේ ස්ටේෂන් කියලා. ෆස්ට් රිලේ ස්ටේෂන් කියන්නේ මෙතන අපිට වැදගත් තැනක් තියෙනවා. මෙතනින් තමයි පළවෙනි ස්නැප් එක වෙන්නේ. නැත්තම් පළවෙනි නියුරෝන හන්දිය. නියුරෝන දෙකක් මේ විදිහට සම්බන්ධ වෙනකොට මෙතන කෙමිකල් හරහානේ අහපව් එහා පැත්තේ නියුරෝන එකට සිග්නල් එක දෙන්නේ. ඒක නේ දන්නවනේ. ඒ කතන්දරේ දන්නවා. මම ඒ කතන්දරේ මෙතන කියන්න යන්නේ නැහැ. එතකොට මෙතන වැදගත් වෙන්නේ මොකද? මේ ගත්ත සිග්නල් එක මේ නියුරෝනේ මැදදී කිසිම බෙහෙතක් දීලා හෝ මොන ක්‍රමයකින්වත් වෙනස් කරන්න හැකියාවක් නැහැ. මේක අනිවාර්යෙන් මෙතනට යනවාම තමයි. මේ ගත්ත සිග්නල් එක ඒ විදිහටම මෙතනට යනවා. අර මයිලින් කපුව හරහා ඩීපොලරයිසේෂන් වෙලා ඒ වගේ දේවල් ගැන අපි කතා කරලා තියෙන්නේ. ඒවා අහපව් කියන්නේ නැහැ. එහෙම ගිහිල්ලා ඉවරලා සිග්නල් එක මෙතනදී අපිට ඕනනම් පුළුවන් සමහර ඩ්‍රග්ස් දීලා මේ ස්පයිනල් කෝඩ් එකේ වැඩ කරන සමහර ඩ්‍රග්ස් දීලා කියන්නේ ඩෝසල් හෝන් එකට සමහර බෙහෙත් දීලා මේ නර්ව් ඉම්පල්ස් එකේ තියෙන සිවියරිටි එක වෙනස් කරන්න. එක්ක වැඩි කරන්න පුළුවන්. අපි පේන් එකක් වැඩි කරන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ඒක කරන්නේ අඩු කරන එක. එතකොට මෙතනට වැඩ කරන බෙහෙත් එකක් දුන්නට පස්සේ මේ ෆස්ට් රිලේ ස්ටේෂන් එකට වැඩ කරන බෙහෙත් එකක් දුන්නට පස්සේ ට්‍රැමඩෝල් වගේ බෙහෙත්, මොෆින් වගේ බෙහෙත් මෙතෙන්දි બ્લોක් කරනවා මේ නර්ව් සිග්නල් එක. නැත්තම් මෙතනින් මේ එහාට ඊළඟ සිනප් එකට නැත්තම් ඊළඟ නියුරෝනයට මේ ඉම්පල්ස් එක මේ විදිහටම දෙන්නේ නැහැ. චුට්ටක් අඩු කරනවා නැත්තම් සිග්නල් එක මොඩිෆයි කරනවා නැත්තම් සිග්නල් එක නැති කරලා දානවා. මෙතනින් එහාට යන්නේ නැති වෙනවා. ඊට පස්සේ මේක මෙහෙම ගිහිල්ලා ඉවර වෙලා බ්‍රේන් එකට යනවා. බ්‍රේන් එකේදීත් අපිට
පුළුවන් මේ වගේම දේවල් කරන්න. මෙතනට අපි කියනවා second relay station කියලා. අපි ඒවා ඊළඟට කතා කරමු. මේ first relay station එකේදී වෙන්නේ මොකද්ද? මේ සංවේදක නියුරෝනයෙන් ආපු පේන් සිග්නල් එක second order නියුරෝන් එකට බාර දෙන එක. අතරමැදි නියුරෝනයට බාර දෙන එක. ඊට අමතරව මෙතනට තමයි එන්නේ අර descending pathway එකේ modulation කියන system එක. modulation system එක ඉස්සරහට කියන්නම්. ඊට පස්සේ brain එක ගැන කතා කරනවා. brain එක කියන්නේ තුන්වෙනි කොටස. මේ brain එකේ තියෙන hypothalamusin මේ සිග්නල් එක හඳුනා ගන්නවා. මෙතන තමයි second relay station කියලා කියන්නේ. hypothalamus තමයි second relay station. අපිට බෙහෙත් එකක් දෙනකොට dorsal horn එකේ වැඩ කරන්න දෙන්නත් පුළුවන්, hypothalamus එකේ වැඩ කරන්න දෙන්නත් පුළුවන්. hypothalamus එකෙදිත් මේ සිග්නල් එක ආපහු තවත් නියුරෝන එකට මාරු වෙනවා. එතනදිත් අපිට මේ සිග්නල් එක වෙනස් කරන්න පුළුවන්. මොකද මේ අතරමැදි නියුරෝනේ බාරගත්තට පස්සේ එයා හයිපොතැලමස් එකට යනකම් අහපව කොහේදිවත් වෙනස්කමක් කරන්න හැකියාවක් නැහැ. මොකද එහෙම කරනවා නම් නර්ව් කපන්න වෙනවා. නර්ව් කැපුවොත් එහෙම තව ගැටලුවක් නේ. ওই නර්ව් ෆයිබර්ස් කියනවා කපන්න බෑ. එතකොට මේ වැඩේ කරන්නේ නෑ, සාර්ථක නෑ. වෙන බෙහෙතක් දීලා මේ මැද වැඩ කරන්න කියලා කියන්න බෑ. අර මයලින් කොපු දෙකක් අතරින් ගිහලා දැන් මේකේ මයලින් කොපු දිනවනේ. මේ දෙක අතර ගිහිල්ලා මෙතනදි පේන් සිග්නල් එක නැති කරන්න ඒව කරන්න බෑ. නෑ කරන්න පුළුවන් මේ first relay station තා second relay station. ඊට අමතරව මෙතන මේ peripherally වැඩ කරන බේතුත් තියෙනවා. මෙතනින්ම සිග්නල් මේ chemical release වෙන එක නතර කරනවා. නැත්තම් මේ impulse එක generate වෙන එක නතර කරනවා. අපි NSI DS වගේ දේවල් පාවිච්චි කරන්නේ අන්න ඒ දේවල් කරන්න. අපි ඒක ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ මේ second relay station එකෙන් hypothalamusට signal එක මාරු වුණාට පස්සේ signal එක perceive කරනවා. කියන්නේ අපි අඳුන ගන්නවා. මෙතන දැන් මේ ඇඟිල්ලේ කටුවක් ඇනලා කියලා හිතන්නකෝ. එතකොට මේ ඇඟිල්ලේ කටුවක් ඇනලා දෙන්නේ කොතනද? මේ ඇඟිල්ලේ. මොකක්ද ඇනලා තියෙන්නේ? කටුවක්. එතකොට ඒකේ පේන් එකේ තියෙන severity කොච්චරක් රිදෙනවද? මේක අපිට දරා ගන්න බැරි තරම් පේන් එකක්ද නැත්නම් සාමාන්‍ය පේන් එකක්ද කියලා hypothalamusen හඳුනා ගැනීම සිද්ධ කරනවා. ඒකට අපි කියනවා pain perceive කියලා. ඊට පස්සේ third order neuron එක දැන් මේ hypothalamusin කරන්නේ signal එක වටේට ආයි තව බෙදන එක. ඒකට අපි කියන්නේ third order neuron කියලා. පිළිවෙලට යන්නේ මේ පළමු නියුරෝනේ නැත්නම් පළමු ස්නායු සෛලය. ඊට පස්සේ අතරමැදි ස්නායු සෛලයට අපි කියව second order neuron කියලා. ඊට පස්සේ hypothalamusin පස්සේ ඊළඟ action එකට ඒ signal එක transfer කරනකොට අපි කියන එකට third order neuron කියලා. මේ third order neuron එක මගින් මොළයේ ඇතුලේ තැන් කිහිපයකට මේ signal එක transmission කරනවා. නැත්නම් signal එක දෙනවා. ඒකේ මුලින්ම cortex එකට දෙනවා. මොළයේ තියෙනවා cortex කියලා අපි දන්නවනේ. medulla සහ cortex කියලා කොටස් දෙකක් තියෙනවා. බාහික සහ මජ්ජාව කියලා. මේ cortex එකට දුන්නාට පස්සේ cortex එකෙන් තමයි ඒකට අදාළ reaction එක දක්වන්න behaviors අපිට දෙන්නේ. අපිට pain එකක් තියෙනවා නම් අපි එතනින් යන්න හරි අඬන්න හරි මොකක් හරි දේවල් කරන්න එතනින් අත ගන්න හරි ඒ වගේ reaction එකක් දක්වන්න behavioral එක වෙනස් කරන්න behavior එක වෙනස් කරන්න තමයි cortex එකෙන් කරන්නේ. ඊට පස්සේ limbic system කියලා අහපව දෙනවා. මේ limbic system කියන්නේ අපේ emotional හා සම්බන්ධ නැත්නම් අපේ හැඟීම් හා සම්බන්ධ කොටස. එතකොට එතනට දුන්නාට පස්සේ අපිට පුළුවන් ඕනනම් අඩන්න නැත්නම් ඒක දරා ගන්න මොන විදියකටද කියලා තීරණය කරන්න mood changes ඒ වගේ දේවල් සිද්ධ කරන්නේ අපි මේ limbic system එක හරහා. ඊට පස්සේ brain stem එක නැත්නම් සුසුම්නා ශීර්ෂකයට දෙනවා. සුසුම්නා ශීර්ෂකය අපි දන්නවා. සුසුම්නා ශීර්ෂකය තමයි අපේ vital organs වල පාලනය සිද්ධ කරන්නේ. නැත්නම් heart rate එක පාලනය කරන්නේ, respiratory rate එක පාලනය කරන්නේ, නැත්නම් හෘද ස්පන්දන වේගය, සුසුම්නා උස්ම ගැනීමේ වේගය වගේ දේවල්. ඊට පස්සේ blood pressure, රුධිර පීඩනය, ශරීර උෂ්ණත්වය වගේ දේවල් වගේ sympathetic සහ parasympathetic කියලා nerve system දෙකක් තියෙනවා දන්නවා ඇති. එතකොට මේ sympathetic system එක active කරන්නේ මේ brain system එක හරහා. එතකොට මේ signal එක මෙතනට ආපු ගමන් වෙන්නේ sympathetic nerve system එක
ඇක්ටිව් වෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍යානුවේගී අනුවේගී සිස්ටම් එක ඇක්ටිව් වෙනවා. එතකොට හાર્ට් රේට් එක ඉහළ යනවා. ඒකයි වේදනාවෙන් ඉන්න මිනිස්සෙක්ගේ හાર્ට් රේට් වැඩි වෙන්නේ, රුධිර පීඩනය වැඩි වෙන්නේ, හුස්ම ගැනීමේ වේගය වැඩි වෙන්නේ, හුස්ම ගැනීමේ ගැඹුර වැඩි වෙන්නේ, ගගා හුස්ම ගන්න. ඒ වේදනා සිග්නල් එක මේ බ්‍රේන් සිස්ටම් එකට නැත්නම් සුසුම්නා ශීර්ෂකයට ආපු හින්දා. ඊට පස්සේ මේ මැනිපියුලේෂන් කියන එක මොඩියුලේෂන් කියන එකකට යන කතා කරනවා. මොඩියුලේෂන් කියන්නේ descending inhibitor signal from the cortex. මේ cortex එකෙන් සිග්නල් එකක් දෙනවා අනිත් පැත්තට මේ ඩෝසල් හෝර්න් එක ළඟට එනකල්ම. ඒක අඳුනා ගන්න මෙතන තියෙනවා opioid receptors කියලා receptors වර්ගයක්. opioid receptors මේකෙන් තමයි මේ මොඩියුලේෂන් සිග්නල් එක හඳුනාගන්නේ. ඒකෙන් පුළුවන් මොඩියුලේට් පේන් ට්‍රාන්ස්මිෂන් ඩෝසල් හෝර්න්. මේ පේන් එක ට්‍රාන්ස්ලේට් වෙන එක ට්‍රාන්ස්මිට් වෙන එක මොඩියුලේට් කරන්න පුළුවන් මේ දෙන ඩිසෙන්ඩින් සිග්නල් එකකින්. මේ සිග්නල් එකෙන් කරන්නේ මෙතනට එන පේන් එකේ පවර් එක අඩු කරන එක. ATM එක කොහොමද එන්නේ? ඒක අපිට ක්‍රම දෙකකට කරන්න පුළුවන්. මොඩියුලේෂන් 1 කියලා එකෙන් තමයි ඔය cortex එකෙන් සිග්නල් එකක් ඇවිල්ලා මෙතන පාත්වේ එක බ්ලොක් කරන්න. අපි පේන් ගේට් එක බ්ලොක් කරනවා කියලා කියන්නේ ඒ කතන්දරේට. ඊට පස්සේ මොඩියුලේෂන් 2 කියලා එකක් තියෙනවා තව. ඒකෙදි වෙන්නේ stimulation A beta fibers. A beta fibers මෙතන A delta ගැන C ගැන කතා කරා. මෙතන තියෙනවා තව A beta fibers කියලා සිග්නල් જાතියක්. ස්නායු අන්ත වගයක්. මේ A beta ස්නායු අන්ත කියන්නේ අපිට ටච් එකට. නැත්නම් අපි මේම අත ගන්න ඒවට පොඩි ප්‍රෙෂර් එකක් දුන්නට පස්සේ ඒ වගේ දේවල් හඳුනා ගන්න මේ A beta කියන nerve fibers නැත්නම් ස්නායු තන්තු. එතකොට මේ A beta ස්නායු තන්තු වලින් හඳුනාගත්තට පස්සේ මෙතන අපි මේ කටුවක් ගන්නට පස්සේ චුට්ටක් අත ගන්නවා. එතකොට A beta fibers active වෙනවා. එතකොට එයාගේ සිග්නල් එකත් මෙතන ගිහිල්ලා ඉන්ටර්ප්‍රිට් වෙනවා නැත්නම් එක උඩ එක එනවා. එතකොට මේ සිග්නල් ඔක්කොම ඩෝසල් හෝර්න් එකට ගිහිල්ලා මෙතන තියෙන පේන් සිග්නල් එක කම්ප්‍රෙස් කරනවා. පේන් සිග්නල් එක නැති කරනවා. නැත්නම් වේදනාව සම්බන්ධ සිග්නල් එක අඩු කරලා දානවා කියන එකයි මේ පේන් මොඩියුලේෂන් 2 කියන එකෙන් කියන්නේ. හරි, එතකොට පේන් එක හැදෙන හැටි ගැන සම්පූර්ණ විස්තරයක් මම දැන් කතා කරලා තියෙන්නේ. දැන් දන්නවා පේන් එක හැදෙන්නේ කොහොමද නැත්නම් වේදනාව හැදෙන්නේ කොහොමද කියලා. ඊළඟට කතා කරනවා වේදනා වර්ගීකරණය සම්බන්ධයෙන්. වේදනා වර්ගීකරණය ගැන කතා කරනකොට මේක අපිට කොටස් තුනකට වර්ගීකරණය කරන්න පුළුවන්. somatic, visceral, neuropathic කියලා. somatic, visceral සහ neuropathic කියලා. somatic කියන්නේ musculoskeletal system එකේ සිදුවන ඉන්ජරි එකක් හින්දා නැත්නම් සිදුවන හානියක් හින්දා අපිට දැනෙන වේදනාවට අපි කියනවා somatic pain එකක් කියලා. visceral pain එකක් කියන්නේ අභ්‍යන්තර අවයවයක සිරුරේ ගැඹුරේ තියෙන අවයවයක ඇතිවන වෙනස්කමක් හින්දා අපිට දැනෙන වේදනාවට අපි කියනවා gastritis නැත්නම් pancreatitis. pancreatitis pain එක කියන්නේ බඩ ඇතුලේ තියෙන අග්න්‍යාසයේ ඇතිවන ආසාදනයක් නින්දා ඇතිවන pain එකට අපි කියන්නේ pancreatitis කියලා. ඊට පස්සේ neuropathic pain එක කියලා අපි කියන තව එකක්. මේ දෙකම somatic සහ visceral pain දෙකම ඇවිල්ලා nociceptors කියලා කියනවා. nociceptors. මේ nociceptors කියන්නේ අර අපි කතා කරපු A delta සහ C fibers active වෙලා stimulate වෙලා තමයි මේ වේදනාව දැනෙන්නේ.
මේ නියුරොපතික් පේන් එක කියන එක පොඩ්ඩක් විශේෂයි. නියුරොපතික් පේන් එක කියන්නේ පේන් පාත්වේ එක. අපි දැන් කතා කරපු අර පෙරිෆරල් එකේ ඉඳන් යන සිග්නල් එක. යන සංවේදක නියුරෝනයේ සිට ඩෝසල් ඕන් එකට වෙන්න පුළුවන්, අතරමැදි නියුරෝනේ වෙන්න පුළුවන්. නැත්නම් බ්‍රේන් එකේ වෙන්න පුළුවන්. ඒ කොහේ හෝ තැනක ඒ පාත්වේ එකේ සිදුවන වෙනස්කමක් හින්දා පාත්වේ එකට සිදුවන හානියක් හින්දා අපිට දැනෙන වේදනාවට අපි කියනවා නියුරොපතික් පේන් කියලා. හරි නොසිසෙප්ටිව් නියුරොපැතික් කතා කරලා ඉවරයි. ඊට පස්සේ ඇකියුට් ක්‍රොනික් කියලා වර්ග කරන්න පුළුවන් අපිට. ඇකියුට් කියනවා මාස 3කට වඩා අඩුයි නම් වේදනාවේ කාලය මාස 3කට වැඩි අඩුයි නම් ඇකියුට් කියනවා. ඊට පස්සේ ක්‍රොනික් කියලා එකක් තියෙනවා. ක්‍රොනික් කියන්නේ කාලය වැඩි කියන එකනේ. මාස 3කට වඩා වැඩි. ඇකියුට් ඔන් ක්‍රොනික් කියලා තොන්නම් බෙදන්න පුළුවන්. තියෙන පේන් එකක් කියන්නේ ක්‍රොනික් පේන් එක හිටපු ගමන් වර්ස් වෙනවා, එක්සසර්බේෂන් වෙනවා, නැත්නම් වැඩි වෙනවා කියන එක. එතකොට අපි කියනවා ඇකියුට් ඔන් ක්‍රොනික් පේන් කියලා. කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඊට පස්සේ කෝස් එක අනුව බෙදන්න පුළුවන්. නැත්නම් හේතුව අනුව වේදනාව ඇති වෙලා තියෙන හේතුව අනුව අපිට වෙන් කරන්න පුළුවන්. මේ වේදනාව ඇති වෙලා තියෙන්නේ කැන්සර් රිලේටඩ්ද නන් කැන්සර් රිලේටඩ්ද. කැන්සර් රිලේටඩ් කිව්වොත් අනිවාර්යයෙන්ම මෙතන කැන්සර් එකක් හින්දා තමයි පේන් එක තියෙන්නේ. නන් කැන්සර් රිලේටඩ් කිව්වොත් කැන්සර් එකක් නැහැ, පේන් එකක් තියෙනවා. කියන්නේ කැපීමක් වෙන්න පුළුවන්, ෆ්‍රැක්චර් එකක් වෙන්න පුළුවන්, කියන්නේ ඇටකටු කැඩිලා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් නන් කැන්සර් රිලේටඩ් පේන් එකක් බවට අපිට හඳුන්වන්න පුළුවන්. වර්ගීකරණය ගැන කතා කරන්න තියෙන්නේ ඒ ටික තමයි. එතකොට වේදනාව හඳුනා ගන්න පේන් ඇසෙස්මන්ට් එකක් කරන්න ඕනේ. පේන් ඇසෙස්මන්ට්. පේන් ඇසෙස්මන්ට් එකට ඇසෙස්මන්ට් එකක් කරන්න ක්‍රම තියෙනවා. ඒකට අපි කියනවා රැට් මොඩල් කියලා. රැට් මොඩල්. රැට් මොඩල් කියන්නේ රෙකොග්නයිස්, මේ රැට් කියන ඒ වගේ තේරුම රෙකොග්නයිස්. මෙයා පේන් එකකින් ඉන්නවා කියලා අඳුන ගන්න ඕන. assess, treat. recognize, assess, treat කියන වචන තුන තමයි මේ රැට් මොඩල් කියලා කියන්නේ. මේක හඳුනා ගන්න හැටි ගැන කතා කරන්න තියෙනවා. මේක හඳුනා ගන්න කොටස් තුනක් තියෙනවා. ඒකට අපි කියනවා බයෝසයිකෝසෝෂල් මොඩල් කියලා. බයෝසයිකෝසෝෂල් මොඩල්. බයෝසයිකෝසෝෂල් මොඩල්. බයෝසයිකෝසෝෂල් මොඩල් එකේ කොටස් තුනටම අදාළව පේන් එක ඇසෙස් කරන්න තියෙනවා. ඒ කියන්නේ ෆිසිකලි එයාගේ පේන් එක මොන වගේද? ෆිසිකලි එයාගේ වේදනාව මොන වගේද? ඇඟේ එයාගේ වේදනාව මොන වගේද? ඒක ගැන කතා කරනවා නම් තව දුරටත් එයාගේ වේදනාව සම්බන්ධව තියෙන ඇඟේ තියෙන ප්‍රොබ්ලම්ස්, ඇඟේ තියෙන ගැටලු, ඊට පස්සේ එයාගේ ෆන්ක්ෂන් එකට මොකක්ද වෙලා තියෙන්නේ, එයාගේ ක්‍රියාකාරීත්වයට මොකක්ද වෙලා තියෙන්නේ, එයා ඩිසබිලිටි වෙලාද, ඒ වගේ දේවල් ගැන කන්සර්න් කරලා ෆිසිකලි පේන් එක අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ සයිකොලොජිකලි පේන් එක ඇන්සයිටිද, ડિප්‍රෙෂන්ද, එයා විෂාදයෙන් පෙළෙනවද, කාංසාවෙන් පෙළෙනවද වගේ දේවල් එක්ක සයිකොලොජිකල් පේන් එක, සයිකොලොජිකල් ඇක්සෙප්ට් එක නැත්නම් මානසික පැත්ත ගැන බලන්න පුළුවන්. සෝෂල් පැත්ත ගැන බලනකොට එයාගේ රැකියාවට මොකද්ද වෙලා තියෙන්නේ, එයාගේ ෆැමිලි එකට මොකද්ද වෙලා තියෙන්නේ වගේ දේවල් එක්ක මේ බයෝසයිකෝසෝෂල් මොඩල් කියන එක කතා කරන්න පුළුවන් අපිට. එතකොට ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් මේකේ මැනේජ්මන්ට් එක ගැන, වේදනා කළමනාකරණය ගැන.
වේදනා කළමනාකරණය කරනකොට WHO එකේ pain ladder එකක් තියෙනවා කියලා අපි දන්නවා. WHO pain ladder කියන එකේ mild pain no pain නම් මේකට බෙහෙත් දෙන්න ඕනි නෑ. mild pain එකක් තියෙන්න ඕන. mild pain, moderate pain, severe pain කියලා කොටස් තුනක් තියෙනවා. මේ mild pain එකට අපි දෙන්නේ NSAIDs plus adjuvants කියලා කියලා තිබුණා. adjuvants කියලා දීලා තිබුණානේ. මේක තියෙනවා ඉන්ටර්නෙට් එකේ ගැහුවට පස්සේ ඊට කලින් කතා කරනවා මේ වේදනා කළමනාකරණය කරන්න අපිට බෙහෙත් වර්ග තියෙනවා. සිම්පල් ඇනල්ජෙසික්ස් කියන්නේ සාමාන්‍යයෙන් සරල වේදනානාශක කියන එක. අපි පැරසිටමෝල් ගැන කතා කරොත් නැත්නම් ඇසිටමිනොෆින් කියන්නේ ඒක, පැනඩෝල් කියන්නේ ඒක දන්නවනේ. ඊට පස්සේ non steroidal anti inflammatory drugs නැත්නම් මේ NSAIDs කියන ඒවා තියෙනවා. aspirin, ibuprofen, diclofenac වගේ drugs. ඊට පස්සේ ඕපොයිඩ් කියලා කියනවා අපි. නැත්තම් මේ ගංජා සීඩ්ස් වලින් ගත්ත නැත්තම් හෙරෝයින් වල ඇට වලින් ගත්ත එක්ස්ට්‍රැක්ෂන් නැත්තම් ඒ වගේ සාරය තමයි මේ ඕපොයිඩ්ස් කියලා කියන්නේ. මයිල්ඩ් ඕපොයිඩ් කියලා කියනවා. නැත්තම් සරල නැත්තම් තීව්‍ර නැති ඕපොයිඩ්ස් කියලා තියෙනවා. ඒවට උදාහරණ විදිහට කොඩේන්, පැමඩෝල් වගේ දේවල් කතා කරන්න පුළුවන්. කොඩේන් තියෙනවා පැනඩීන් වල. ඊට පස්සේ ස්ට්‍රෝං ඕපොයිඩ් තියෙනවා මෝපින්, පෙතිඩින් වගේ දේවල්. ඊට පස්සේ වේදනානාශක වේදනාව නැති කරන්න දෙන්න පුළුවන් මේ ඇඩ්ජුවන්ට්ස් කියන ඩ්‍රග්ස් ගැන කතා කරොත් එහෙම ටිපිකල් ට්‍රිසයික්ලික් ඇන්ටිඩිප්‍රෙසන්ට් කියන ඒවා දෙන්න පුළුවන්. ඇමිට්‍රිප්ටිලින් වගේ දේවල්. ඊට පස්සේ ඇන්ටි කන්වල්සන්ට්ස් කියන්නේ ෆිට් එකට දෙන බෙහෙත් අපි දන්නවනේ. කාබෝමෙසපින්, සෝඩියම් වෙල්පරේට්, ගැබාපෙන්ටින්, ප්‍රීගැබලින් වගේ බෙහෙත් දෙන්න පුළුවන් වේදනාව නැති කරන්න. මේ ට්‍රයිජෙමිනල් නියුරල්ජියා කියලා අපි කතා කරා. අනේ ට්‍රයිජෙමිනල් නියුරල්ජියා කියන්නේ නැත්තම් මේ මූණට එන ස්නායුවේ ඇතිවන වේදනාවට drug of choice නැත්තම් අපි දෙන සුදුසුම drug එක විදියට සුදුසුම ඖෂධ විදියට මේ කාබ්මෙසපින් පාවිච්චි කරනවා. ඊට පස්සේ local anesthetic drugs දෙන්න පුළුවන්. ලිඩ්නෝකේන්, බුෆෝකේන් වගේ දේවල්, මාකේන් කියලා කියන්නේ ඒ වගේ දේවල් දෙන්න පුළුවන්. ඒවා pain killers නෙවෙයි, හිරිවට්ටන ඒවා. ඒවට SSRIs කියලාත් අපි කියනවා. ඊට පස්සේ other drugs දෙනවා මේ කෙටමින් වගේ ඒවා. මේ වගේ ඇක්ෂන් එක ගැන කතා කරොත් එහෙම පැරසිටමෝල් වැඩ කරන්නේ අපි කතා කරපු අර මේ හරියට ලිව්වොත් පේනවනේ. මෙතන අපි කතා කරා පෙරිපෙරි කියලා එකක්. ඊට පස්සේ මෙතන කතා කරා ඩෝසල් හෝන් කියලා එකක්. ඊට පස්සේ කතා කරා බ්‍රේන් කියලා. පැරසිටමෝල් වැඩ කරන්නේ මෙතන. NSAIDs වැඩ කරන්නේ මෙතන. මෙතනින් ප්‍රොස්ටොගැන්ඩින් රිලීස් වෙන එක නැත්නම් P factors රිලීස් වෙන එක අඩු කළා, රිලීස් වෙන එක නතර කළා. එතන වේදනා සංනිවේදකය, වේදනා උත්තේජනය නැති කරන එක තමයි මේ පැරසිටමෝල් වලින් කරන්නේ. NSAIDs වලින් කරන්නේ ප්‍රොස්ටොගැන්ඩින් ලෙවල් එක අඩු කරන එක කියලා මම කිව්වා. ඊට පස්සේ ඕපොයිඩ් නැත්නම් කොඩේන් වලින් කරන්නේ ස්පයිනල් කෝඩ් එකේ සහ බ්‍රේන් එකේ මෙන්න මේ තැන් වල ට්‍රාන්ස්මිට් වෙන සිග්නල් එකේ පවර් එක අඩු කරන එක. අර මම කිව්වේ ෆස්ට් ඕඩර් ඉඳන් සෙකන්ඩ් ඕඩර් එකට ට්‍රාන්ස්මිට් වෙනකොට තමයි මේගොල්ලෝ වැඩ කරන්නේ. කොඩේන්, ට්‍රැමඩෝල් වැඩ කරන්නේ ඩිසෙන්ඩින් ඉන්හිබිටර්ස් සිග්නල් එක ස්පයිනල් කෝඩ් එකට. ට්‍රැමඩෝල් වැඩ කරන්නේ මෙතන ට්‍රාන්ස්මිට් වෙද්දී. ඊට පස්සේ මෝපින්, පෙතිඩින් වගේ දේවල් වැඩ කරන්නේ මොලේ ඇතුළේ හයිපොතැලමස් එකේදී සහ ස්පයිනල් කෝඩ් එකේදී.
අද ඇනලිසිස් ගැන තියෙනවා. ඒවත් ඕනනම් මම නිකන් කියාගෙන යන්නම්. ඇන්ටි ડિප්‍රෙසන්ට් වැඩ කරන්නේ සිග්නල් එකේ මොනවාද ස්පයිනල් කෝඩ් එකේ දී සිග්නල් එක ඩ්‍රොප් කරන එක. ඊට පස්සේ ඇන්ටි කන්වල්සන් අපි කිව්වා පිට් එකට දෙන බෙහෙත් කියලා. ඒක කරන්නේ මෙම්බ්‍රේන් ස්ටෙබිලයිසර් කියන්නේ අර unnecessary විදිහට උත්තේජනයක් ඇති වෙන එක නවත්තන එක. ඊට පස්සේ local anesthetic වලින් කරන්නේ temporarily methadone signal එක ඇති වෙන එක block කරන එක. ඊට පස්සේ ketamine වලින් කරන්නේ NMDA receptors කියලා තියෙනවා. අන්නේ receptors block කරන එක brain එකේ සහ spinal cord එකේ dorsal horn එකේදී තමයි ඒව කරන්නේ. හරි. ඊට පස්සේ යන WHO pain ladder එකට මෙතනට mild pain, moderate pain, severe pain කියලා අපි කතා කරා. මේ mild pain එකේදී අපි simple analgesics දෙනවා. මේ NSAIDs දෙනවා. ඊට පස්සේ adjuvant දෙන්න පුළුවන්. ඊට පස්සේ moderate pain එක ගැන කතා කරනවා. moderate pain එකේදී codeine tramadol එක simple analgesics දෙන්න පුළුවන්. ඊට පස්සේ severe pain එකේදී strong opioid එක simple analgesics දෙන්න පුළුවන්. simple analgesics දෙන්න ඕන. මේවා දෙනකොට clockwise දෙන්න කියලා කියනවා. කියන්නේ 8ට දෙනවා නම් paracetamol මුලින්ම දෙන්න strong opioid එක. කියන්නේ morphine එක ඉස්සෙල්ලාම දෙන්න. ඊට පස්සේ පැයකින් විතර හපව tramadol වගේ එකක් තියෙනවා නම් දෙන්න පුළුවන්. ඊට පස්සේ හපව පැයකින් විතර NSAIDs දෙන්න පුළුවන්. ඒ විදිහට තමයි දෙන්න ඕන බෙහෙත් දෙනකොට. හරි. වේදනාව දරා ගන්න කොටස් තියෙනවා. වේදනාව කළමනාකරණය කරන්න බැරි හේතු තියෙනවා. patient ගේ තියෙන ගැටලු තියෙනවා. patient may not seek help. ලෙඩා උදව්වක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. වේදනාව මම දරාගෙන ඉන්නවා කියලා හිතන කට්ටියක් ඉන්නවා. එයා එකෙන් ගැලවෙන්න කැමති නැති වෙන්න පුළුවන්. එයා හිතනවා ඒක එයාගේ අඩුපාඩුවක් කියලා. එහෙම වෙන්නත් පුළුවන්. සමහර කට්ටිය side effect වලට බය වෙන්නත් පුළුවන්. සමහර ලෙඩුත් එක්ක කතා කරන්න බැරි වෙන්නත් පුළුවන්. ඒවත් වේදනාව කළමනාකරණයේදී අපිට ඇති වෙන ගැටලු තමයි. එතකොට මෙඩිකේෂන් ගැන කතා කරන්න තියෙනවා. සමහර දීලා තියෙන බෙහෙත් ඉෆෙක්ටිව් නැති වෙන්න පුළුවන්. ඉෆෙක්ටිව් බෙහෙත් එක නොදී ඉන්න පුළුවන්. හොස්පිටල් එකේ ඒවා නැති වෙන්නත් පුළුවන්. හෙල්ත් වර්කර්ස් ලගේ ප්‍රශ්නයක් හින්දා මේක කරන්න මේක වේදනාව කළමනාකරණය කරන්න බැරි වෙන්න පුළුවන්. shortage of health workers ඒක නම් ප්‍රධාන ප්‍රශ්නයන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ ගොඩක් බිසි හින්දා මේක ගැන හරියට හොයාගන්න බැරි වෙන්නත් පුළුවන්. හරියට හඳුනාගත්තේ නැති වෙන්නත් පුළුවන් යා වේදනාව. ඊට පස්සේ සිස්ටම් ඉෂුස් තියෙනවා. පේන් එක ඇවිල්ලා පැක්ටික්ස් ඉෂු වේදනාවක් තියෙනවා. බෙහෙත් දෙන්නේ නැහැ. එක සර්ජන් කෙනෙක් කියනවා ලෙඩා කෑ ගැහුවේ නැත්නම් යා සර්ජරි කරේ නැහැ වගේලු. ඒ වගේ අර නිකන් අදූරදර්ශී ආකල්ප ඒ වගේ නොගැලපෙන ආකල්ප තියෙන කට්ටිය හින්දා මේක අපිට කළමනාකරණය කරන්න බැරි වෙන්න පුළුවන්. වේදනාව කළමනාකරණය කරන්න නැත්නම් වේදනාව අඩු කරන්න ෆාමකොලොජිකල් මැනේජ්මන්ට් වගේම නන් ෆාමකොලොජිකල් මැනේජ්මන්ට් අපිට වැදගත් වෙනවා. ඒ කියන්නේ බෙහෙත් දීලා කරන්නත් පුළුවන්, බෙහෙත් නොදී කරන්නත් පුළුවන්. ෆිසිකලි කරනවා නම් අපි කියනවා non pharmacological method නැත්නම් බෙහෙත් නොදී කරන දේවල් අපි physically සහ psychologically දෙපැත්තෙන්ම කරන්න පුළුවන්. physically කරන දේවල් වලට අපි කියනවා RICE කියලා. RICE කියලා method එකක් තියෙනවා. මේ RICE කියන method එකෙන් R කියන්නේ rest,
I කියන්නේ ice කියන එක. ice එක ගන්න පුළුවන්. C කියන්නේ compress කියන එක. compress කරන්න පුළුවන්. ඊට පස්සේ E කියන්නේ elevation. ඔය මොකක් හරි කොටසක් උස්සලා තියෙනවා. එතකොට වේදනාව අඩු වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් එක බෙහෙත් දීලා කරපු එකක් නෙවෙයි. ඊට පස්සේ non pharmacological method විදියට surgery එකක් කරන්න පුළුවන්. appendicitis නම් appendicectomy එක appendicectomy කරනවා. appendix එක කපලා අයින් කරනවා. ඒ වගේ දේවල්. ඊට පස්සේ nursing care දෙන්න පුළුවන්. massage වගේ දේවල්. ඊට පස්සේ මේ acupuncture physiotherapy වගේ දේවල් කරන්න පුළුවන්. මේ ඇවිල්ලා physical non pharmacological pain management. ඊට පස්සේ psychological කරන්න පුළුවන්. explain කරන්න පුළුවන් ඔයාලට මෙතන වේදනාව දින මේ හේතුව හින්දා මේක ටික දවසකින් අඩු වෙයි. ඒ වගේ දේවල් කියලා. ඊට පස්සේ reassure කරන්න පුළුවන් වේදනාව දරාගෙන ඉන්න. එයාට උදව්වක් වෙන්න පුළුවන්. counseling කරන්නත් පුළුවන්. pharmacological method ගැන දැන් කිව්වා. පාවිච්චි කරන drugs ගැන recognition assess සහ treat කරන හැටි ගැන. හරි වේදනා කළමනාකරණය ගැන ඔය ටික තමයි මට කතා කරන්න තිබ්බේ. දැන් දන්නවා වේදනාවක් හැදෙන්නේ කොහොමද? වේදනාවේ ක්ලාසිෆිකේෂන් ගැන මම කතා කරා. onset එක ගැන බැලුවොත්, ඒ කියන්නේ වේදනාව වර්ගීකරණය ගැන බැලුවොත්, වේදනාව ඇතිවීම ගැන acute tonic සහ acute non-tonic ගැන කතා කරා. duration එක කතා කරා, cause එක කතා කරා, mechanism එක කතා කරා. mechanism එක කියන්නේ වෙන හේතුව. nociceptive උද neuropathic ද nociceptive උද neuropathic ද කියලා අපි කතා කරා. ඊට පස්සේ cancer versus non cancer pain, acute non-chronic ඔය වගේ දේවල් ටික අපි ඔක්කොම කතා කරලා තිබ්බා. හරි එහෙනම් pain management නැත්නම් වේදනා කළමනාකරණය මේ වේදනාව ගැන කතා කරපු වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. මේක කතා කරේ උසස් පෙළ ජීව විද්‍යාව කරන කට්ටියට නෙවෙයි. ඒගොල්ලෝ දැනගෙන හිටියා කියලා වැඩි වෙන්නේ නැහැ. මේක අදාළයි කියලා හිතන කට්ටිය බලන්න. ඕගොල්ලන්ට වේදනාවක් තියෙනවා නම් වේදනාව කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. මේ බෙහෙත් පාවිච්චි කරනකොට බෙහෙත් වල තියෙන side effect ගැන දැනගන්න ඕනි. වගේම බෙහෙත් බොනකොට අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පාවිච්චි කරන්න ඕන. වෛද්‍ය උපදෙස් අනුව තමයි බෙහෙත් ගන්න ඕන. ඒ හින්දා මම බෙහෙත් පාවිච්චි කරන්න ඕන ඩෝසස් ගැන කතා කරේ නෑ. නැත්තම් ෆාමසියට ගිහිල්ලා මට ට්‍රැමඩෝල් එකක් දෙන්න කියලා කිව්වොත් එහෙම සමහර ෆාමසි වලින් ගන්න පුළුවන්. රුපියල් 50ක් විතර වටිනවා නම් ට්‍රැමඩෝල් එක රුපියල් 100ක් 200ක් දෙනවා කිව්වොත් එහෙම ඒ මිනිස්සු දෙනවා. සල්ලි වලට ඕන කෙනෙක් කැමතිනේ. ඒ හින්දා ඕක කන්ට්‍රෝල් කරන එක ගැටලුවක් හින්දා තමයි මම ඒව පාවිච්චි කරන ඩෝසස් ගැන කතා කරේ නැත්තේ. නැත්තම් උන්ට පැරසිටමෝල් මෙච්චරක් දෙන්න පුළුවන්, ට්‍රැමඩෝල් මෙච්චරක් දෙන්න පුළුවන්, ඩික්ලොපිනක් මෙච්චරක් දෙන්න පුළුවන් කියලා කියාගෙන යන්න පුළුවන්. ඒ ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතනදී. එතකොට මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට යම් කිසි දෙයක් ගන්න තියෙනවා නම් ගන්න. නැත්තම් මේක ස්කිප් කරලා දාන්න. ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරනවා ජීව විද්‍යාවේ ජීවීන්ගේ වර්ධනය ගැන. නැත්තම් ජීවියා සංශ්ලේෂණය වෙච්ච වෙලාවේ ඉඳන් වර්ධනය වෙන ආකාරය ගැන. ඒ වීඩියෝ එකෙන් හම්බුණු තුරාවට අයබෝවන්.